හතිය ගැන කතා කරද්දී දැන් අපිට හතිය වළක්ව ගන්න පුළුවන් නම් අපිට හතිය අවම කරගන්න හිතකර වෙන්න පුළුවන් ආහාර කීපයකුත් තියෙනවා. අපි දැන් ඒවා ගැන කතා කරලා බලමු. කොළ පාට එළවලු, නිවිති, මුකුණු වැන්න, ගෝවා, බ්‍රොකොලි. ඒ වගේම විටමින් C බහුල පළතුරු විදිහට දොඩම්, නාරම්, දෙහි, ගස්ලව්ව, ස්ට්‍රෝබෙරි. විටමින් A සහ බීටා කැරොටින් බහුල ආහාර විදිහට කැරට්, වට්ටක්කා, බතල. ඔමේගා 3 මේද අම්ල බහුල ආහාර සැමන්, සාඩීන්, මැකරෙල් වැනි තෙල් සහිත මාළු. ඒ වගේම මැග්නීසියම් සහිත ආහාරත් හතිය වළක්ව ගන්න උදව් වෙනවා. ආමන්, කජු, වට්ටක් ඇට, බෝංජි වර්ග වගේ ඒවා හතිය අවම කරගන්න උදව් වෙනවා. ඒ වගේම මේ හතිය සඳහා විශේෂ ආහාර විදිහට ප්‍රතිඔක්සිකාරක බහුල ආහාර, තක්කාලි, බෙරි වර්ග, මිදි වගේ ඒවා හඳුන්වලා දෙන්නත් පුළුවන්. ඉතින් මේ හතියේදී ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීමත් වැදගත් වෙනවා.